අපි යමු 1999 පෙබරවාරි මාසෙට. තැන හෝකන්දර. එකම එක රැයකදී සිද්ධ වෙච්ච අපරාධයක් මුළු රටක්ම කම්පණයට පත් කරලා ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසයම වෙනස් කරන්නයි නියමිතව තිබුණේ. මේ දිගහැරෙන්නේ ඒ බිහිසුණු අපරාධය කතාවයි. ඒ නිවස ඇතුලේ තිබුණු බිහිසුණුකම ගැන පළවෙනි ඉංගිය ලැබුණේ වචන වලින් නෙවෙයි. ඒ අපරාධය වුණු තැනට මුලින්ම ගිය පොලිස් නිලධාරියාගේ ඇස් වලින්. ඒ පළවෙනි බැල්මෙන්ම හැමදේම පැහැදිලි වුණා. හරි. අපි දැන් යමු ඒ අඳුරු රාත්‍රියට. අසාමාන්‍ය දෙයක් වෙනවා කියලා ලැබුණු තොරතුරකට අනුව තමයි පොලිස් පරීක්ෂක සූරවීර හෝකන්දර අමරගොඩ පාරේ තිබුණු ඒ ගෙදරට එන්නේ. හැබැයි එතනදී Tamanට දකින්න ලැබෙන්නේ යන්නේ මොන වගේ දෙයක්ද කියලා එයාට කිසිම අදහසක් තිබුණේ නැහැ. ගේ පිටිපස්සේ දොරෙන් ඇතුල් වෙනකොටම පරීක්ෂකවරයා දැකපු පළවෙනි දර්ශනයෙන්ම මේ අපරාධය කොච්චර ක්‍රූරද කියලා තේරුම් ගියා. ඒ තමයි ගෙදර තාත්තා ලලනදාස මහත්තයාගේ සිරුර. අත් දෙකයි කකුල් දෙකයි ලණු වලින් බැඳලා බෙල්ල හිර කරලා මරලා දාලා වීදාන ලොකු ලී පෙට්ටියක වාඩි කරවලා තිබුණා. ඒත් ඒ බිහිසුණුකම එතනින් ඉවර වුණේ නැහැ. ඒ ළඟම තිබුණු කොරිඩෝවේ එයාගේ බිරිඳ සිරියාවතීගේ චන්ද්‍රා ප්‍රියංගනී කියන දුවගේ පණ නැති සිරුරු දෙක බිම වැටලා තිබුණා. එයාලගේ බෙල්ලවල් වල තිබුණු ගැඹුරු කැපුම් තුවාල වලින් ලේ ගලලා ගිහින් ඒ මල සිරුරු දෙක මැදට ලේ තැවරුණු යකඩ ඉණ්ඩක් බිත්තියට හේතු කරලා තිබුණා. ගේ ඇතුළට තවත් යද්දී තවත් කාමරයකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වෙච්ච චිත්‍රා කියන දුවගේ සිරුරු දුරවලුවස්සක එල්ලලා තිබිලා හම්බුණා. එයාගේ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා දාලා තිබුණා. ඒ හරියට අසරණකමේ අන්තිම සලකුණ තියලා වගේ. පරීක්ෂණයේ ඊළඟ අඩියට යන පරීක්ෂක සූරවීර ගේ පිටිපස්සේ වැසිකිළිය පැත්තට යනවා. එතනදී පුවක් අතු වලින් බාගයට වහලා තිබුණු තවත් සිරුරක් හොයාගන්නවා. ඒ තමයි පවුලේ බාලම දුව නයනා. ඇගේ බෙල්ලෙත් මාරාන්තික කැපුම් තුවාල තිබුණා. මේ අපරාධය ගේ ඇතුළත විතරක් සීමා වෙලා නැහැ කියලා පැහැදිලි වුණේ අහල පහල කෙනෙක් දුන්නත් තොරතුරකින්. අක්කර දෙකක් විතර ලොකු වත්ත පරීක්ෂා කරද්දී ගෙදරේ ඉඳන් මීටර් 30ක් විතර දුරින් පවුලේ එකම පුතා නිශ්ශංකගේ සිරුර හම්බ වුණා. යාගේ ඇඳුම්වල තිබුණු ලේ සහ මඩ ඝාතකයන් එක්ක කොච්චර දරුණු විදිහට පොරබැදුවද කියන්න හොඳම සාක්ෂියක් වුණා. ඉතින් මේ අපරාධය සිද්ධ වුණේ මොකක්ද කියන තැනින් අපි දැන් ඒක සිද්ධ වුණේ ඇයි කියන ප්‍රශ්නට යමු. මේ සමූල ඝාතනයේ පිටිපස්සේ තිබුණේ අසල්වැසි පවුල් දෙකක් අතර තිබුණු දීර්ඝකාලීන හරිම විෂ සහිත ගැටුමක්. මේ ආරවුලේ එක පැත්තක හිටියේ ලලනදාස පවුල. ධනවත් සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණු පවුලක්. අනිත් පැත්තේ හිටියේ එයාලගේ අසල්වැසියන් අමරදාස පවුල. යාලට විරුද්ධව ලලනදාස පවුලේ දූවරුන්ට කරදර කිරීම, ඉඩම් මාරවුල්, පහර දීම් ගැන පොලිසිය පැමිණිලි ගොඩක්ම තිබුණා. හැබැයි මේ ගැටුම පුපුරලා යන්න ආසන්නම තැනට ගෙනාපු ආය හැරෙන්න බැරි තීරණාත්මකම කාරණේ තමයි මේ මිනිමැරුම් සිද්ධ වෙච්ච දවසම උදේ හෝමාගම උසාවියේ අමරදාස පවුලට විරුද්ධව තිබුණු නඩුවක ප්‍රධානම සාක්ෂිකරුවන් විදිහට හිටියේ ලලනදාස මහත්මයයි එයාගේ එක දුවෙකුයි. එයාලා ඝාතනයට ලක්ුණේ ඒ නඩුවට සාක්ෂි දීලා පැය කිහිපයකට පස්සේ. මේ සංකීර්ණ නඩුව ලියාගන්න යතුර ලැබුණේ කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච තැනකින්. ඒ තමයි චූදිතයෙක්ගෙම ළඟම යාළුවෙක්ගෙන්. ජොන්ටි කියලා කියන ජයනාත. එයා තමයි අමරදාස පවුලේ පුතා. ඒ කියන්නේ හතරවෙනි චූදිතයා වුණු ගයාන්ගේ පොඩි කාලේ ඉඳන් හිටපු හොඳම යාළුවා. ජොන්ටිගේ සාක්ෂිය අනුව ගොඩනගෙන කාලරාමුව මේ අපරාධයේ බිහිසුණුකම තවත් වැඩි කරනා. ඒ දවසේ හවස එයා 3 පාරක් මේ ගෙදරට යනවා. හවස 2ට විතර ගිය පළවෙනි පාර එයා දකින්නෙම මිනිමෙරුමක්. හැබැයි එයා ආයෙත් යනකොට ඒ බිහිසුණු හීනය තවත් දරුණු වෙලා. උසාවි ගිලින ආපු අම්මගේ අනිත් දුවගේ සිරුරුත් එතන. අන්තිමට හවස 6ට විතර යනකොට ඒ වෙද්දිත් පණ පිටින් හිටපු චිත්‍රාදයානිව සමූහ දූෂණයට ලක් කරනවා. එයා ඇස් දෙකෙන්ම දකිනවා. මේක තමයි හැමෝගෙම ඔළුවට එන ප්‍රශ්නේ. මිනිමෙරුමක් සිද්ධ වෙන තැනකට කවුරු හරි ඇයි දිගින් දිගටම යන්නේ? ජොන්ටි හිටපු සංකීර්ණ තත්ත්වයේ තේරුම් ගන්න මේ ප්‍රශ්නේ හොඳ ආරම්භයක්. ජොන්ටි දුන්න පැහැදිලි කිරීමට අනුව ඒ පිටිපස්සේ හේතු දෙකක ගැටුමක් තිබුණා. එකක් ගයාන් එක්ක පොඩි කාලේ ඉඳන් තිබුණු ඒ තදේ ආලුකම, අනික පළවෙනි පාර සිද්ධිය දැක්කට පස්සේ ඇති වුණු දරුණු කම්පනයයි බයයි. මේ නිසා එයා අපරාධයට හවුල් වෙල කෙනෙක්ට වඩා යාළුකමයි බයයි අතර හිර වෙලා අකමැත්තෙන් බලාගෙන ඉන්න කෙනෙක් බවට පත් වුණා. ඇසින් දුටු සාක්ෂියක් කියන්නේ හරිම ප්‍රබල දෙයක්. හැබැයි වරදකරුවන් නීතිය ඉස්සරහට ගේන්න පරීක්ෂකයන්ට ඊට වඩා දෙයක් ඕනුණා. එයාලට ඕනුනේ විද්‍යාව. දැන් අපි යමු ජොන්ටිගේ කතාව ඇත්තක් කියලා ඔප්පු කරපු භෞතික සාක්ෂි දිහාවට. භෞතික සාක්ෂි එකින් එක එකතු වෙද්දී චූදිතයන්ව වට කරගෙන තිබුණු නීතියේ රැහෙන තවත් අද වුණා. හොරකම් කරපු රත්තරන් බඩු සැකකරුවන්ගේම කට උත්තර මත හොයාගත්තා.
එක සැකකරුවෙක්ගේ සාක්කුවේ තිබිලා හම්බ වුණු සී අකුරු කොටපු මුදුව, ලේතවරුණු යකඩ ඉන්න, කිතුල් පොල්ල සහ බිස්කට් ටින් එකක තිබිලා දෙවනි සැකකරුගේ ඇඟිලි සලකුණට ගැලපුණු සලකුණ මේ අතරින් ප්‍රධානයි. ඒත් එක්කම මේ නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සම්දිස්ථානයක් බවට පත් වුණා. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට අපරාධ නඩුවකදී වරදකරුවන් කියලා ඔප්පු කරන්න DNA සාක්ෂි පාවිච්චි කළේ මේ නඩුවේදී. ඒකෙන් රටේ යුක්තිය ඉටු කරන ක්‍රියාවලිය අලුත් යුගයකට අරන් ගියා. ඉතින් සාක්ෂි ගොනු කරලා කතාව දිගහැරුණට පස්සේ මේ ඛේදවාචකයේ අන්තිම අධීර දිගහැරුණේ උසාවි ශානාව ඇතුලේ. මහාධිකරණ තීන්දුව හරිම තියුණුයි පැහැදිලියි. පළවෙනි චෝදිතයන් තුන් දෙනාම මිනිමැරුම්, සමූහ දූෂණ සහ මංකුලකෑ වලට වරදකරුවන් කරලා මරණ දඬුවමයි ඊට අමතරව අවුරුදු 8ක හිර දඬුවමක් නියම කළා. හතරවෙනි චෝදිතය ගයාන් සුරංග සමූහ දූෂණයට වරදකරු කරලා අවුරුදු 20ක බරපතල වැඩ සහිත හිර දඬුවමකට යටත් කළා. චෝදිතයන් නිදහස් වෙන්න අන්තිම උත්සාහයක් විදිහට රටේ ඉහළම උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරා. හැබැයි එයාලට සමාවක් ලැබුණේ නැහැ. 2004 අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණේ ඒ අභියාචනය ප්‍රතික්ෂේප කරලා මහාධිකරණ තීන්දුව ඒ විදිහටම තහවුරු කළා. නමුත් මේ අඳුරු කතාවේ අන්තිම පරිච්ඡේදය ලියවුනේ උසාවි ශාලාවෙන් එළියේ. 2018 අවුරුද්දේ ඒ කියන්නේ සිද්ධිය වෙලා අවුරුදු 18කට පස්සේ මරණ දඬුවම නියම වෙලා හිටපු මේ ඝාතනයේ ප්‍රධාන අපරාධකරු තවත් මරණ දඬුවම නියම වෙච්ච සිරකරුවන් දෙන්නෙක් විසින් ගල් ගහලා මරලා දැම්මා. ඒක තමයි මේ බිහිසුණු කතාවේ අතිශය කටුක උත්ප්‍රාසාත්මක අවසානය සනිකුහන් කළේ.